ඉස්සර මිනිස්සු මැරුණට පස්සේ වල දැම්මේ නෑනේ. කැලේට ගෙනිහින් දාලා ඉන්නේ. ඒ කැලේ ඉන්නවා හිවල්ලු නරි වගේ සත්තු උන්ට කෑම පිණිස කැලේට ගෙනිහින් දාලා ඉන්නේ. එතකොට උන් ඇද ඇද මේක කනවා එම්බාම් කරන්නේ මොකවත්ම නෑ. ඒ මැරිච්ච මිනිස්සු ආපහු ගෙදර එනවා කියලා මතයක් තිබුණා ඒ කාලේ. ආන් ඒ එනවට පාර හොයාගන්න බැරි වෙන්න තමයි අර කරකවන්නේ. ආයි ගෙදර එයි කියලා බයට. කිරියත්තේ යන්ට එපා කියන මේ කරකවනවා. ආ එන්න නම් එපා කියලා. ඊළඟට ඔය ඇත්තු දැකලා තියෙනවා මල ගෙවල් වල අර මිනිහ අරගෙන යනකොට වැලි ඊයන් කොළ කාසි මේ වගේ දේවල් ඉහිනව නේද? මං ඇහුවේ ඇයි ඒව ඉහින්නේ? ඊට පස්සේ කො දන්නේ ආමුදුනේ ඉහිනවා. ඉතින් අපිත් ඔන්න ඔය ටිකක් ගැහුවා. මං ඇහුවා ඊට පස්සේදී ඕකට ඇත්තටම හේතුවක් තියෙන්න එපායි. ඒකට හේතුව තමයි ඉස්සර මිනිස්සු මැරුණාම අරගෙන යන්නේ අමුසොහන මැදින්. කැලේ මැදින් අරන් යන්නේ අමුසොහනට. ඒ අරන් යනකොට කැලේ සර්පයෝ ඉන්නවා. නයි පොළොංගු වගේ සත්තු ඉන්නවා. එතකොට ඉස්සර වෙලා යන එක්කෙනා මොකද කරන්නේ? අරට වැලි ඉහිනවා. එතකොට සර්පයෝ ඉන්නෝ නම් උන්ට අයින් වෙන්න. සර්පයාට ඇස් දෙක පියන්න බෑ. ඌට කන් ඇහෙන්නේ නෑ. ඔය නයාට කන් ඇහෙන්නේ නෑ. ඔය ඇත්තෝ කරන්නේ ඵලයන් නයිහාමි එන්නේ කියලා. එතකොට නයා යනවනේ. ඒ යන්නේ ඌට පොළු බන්නන හින්දා. එහෙමනම් වරෙන් නයිහාමි කුවන් එන්නත් එපයි. යන්න කිව්වහම යනවනම් එන්න කිව්වන් එන්නත් ඕනේ. තමන්ගේ ළමයිවත් කියන එක අහන්නේ නැතික නයි කියන එක හයිද? ඌට කන් ඇහෙන්නේ නෑ. ඒ නිසා වැලි ඉහිනකොට මොකද කරන්නේ? සර්පය ඔක්කොම අයින් වෙනවා. අද මොකද කරන්නේ? අද හර්ස් එක ඇතුලේ මිනි පෙට්ටිය තියලා ඒකට ඊයන් කොළයි කාසි ඔය එක જાතිය ඒව ඉහිනවා. හේතුවක් දන්නේ නෑ. හේතුව දන්නේ නෑ. ඒක නිසා අපි කරනවා දැකලා තියෙනවා. අපිත් ඒවම කරනවා.